අවුරුදු 8ක් තිස්සේ මේ ආපු ගමන දැන් තමයි ඇත්තටම ඊළඟ ස්ටේජ් එකට move on වෙන්නේ. මම පොඩි කාලේ ඉඳන්ම බැලුවේ ඇක්ෂන් මූවිස්. ඒකට ඉතින් අපේ තාත්තට තමයි තැන්ක්ෆුල් වෙන්න ඕන. කැම වෙලාවේ උදේ දවල් රෑ කැම වත් වගේම අනුභව කරේ ඇක්ෂන් මූවිස් වලින් ෂෝට් ෆිල්ම්ස් කරන්න පටන් ගත්ත අපි ඩිසයිඩ් කරා අපේ මුල්ම ෆීචර් ෆිල්ම් එක මේ ශානරයෙන්ම කරන්න. ස්නෝබර්ඩ්ස් කතාව ගැන පොඩක් සරලව කිව්වොත් ෆෝමර් බ්ලැක් ඔප්ස් ටීම් එක කවුරුදු ගානකට කලින් මේන් කැරක්ටර් විකීගේ ෆියන්සේ නැති වුණායින් පස්සේ ටෙරරිස්ට් රෙට් එකක් නවත්තන්න ගිහිල්ලා එයාලා ඩිස්පර්ස් වෙනවා අවුරුදු ගාන. එයාලා මුලින්ම එකෝ කරපු බර්නාඩ් රන්සින් ඒ ලක්ෂණ මේනිසි කැරක්ටර් එක අවුරුදු 8කින් පස්සේ එයාලා හොයාගෙන යනවා මේකම ට්‍රෙට් එක ආපහු අනකොලා විදියට අරන් යනවා කියලා ඉදිරි මැතිවරණේ ඡන්ද කරන්න ඉන්න කැන්ඩිඩේට්. එයා තමයි මේ අග්නි ටෙරරිස්ට් රෙට් එක වශයෙන් ඉන්න මහමුලකාරයා. ඡන්දෙන් දිනනවා රට පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තවත් යුද්ධයක් ආරම්භ කරනවා. මේක නවත්තන්න තමයි ස්නෝබර්ඩ්ස් ටීම් එක ආයෙත් ජොයින් කරා. මාස ගානක් තිස්සේ අපි මගේ මේන් කාස්ට් එක එකතු වෙලා නීරාජ්, දිනාරා, ධනුෂ්ක අපි ටික කාලයක් රිහර්ස් කරා. මොකද ඇක්ෂන් ෆිල්ම් එකක් කරනවා කියලා කියන්නේ අපිට එකපාරටම කාස්ට් කරලා පටන් ගන්න අමාරු පටන් ගන්නවා. ඇක්ටර්ස්ලා එයාලගේ රෝල්ස් වලට අනුපවන්න කාලය, ඒ වගේම ඒගොල්ලෝ අතර තියෙන කෙමිස්ට්‍රි එක ෆෝම් වෙන්න කාලය ගන්නවා. මම විශ්වාස කරන්නේ සිනමාව කියන්නේ කාලයත් එක්ක තවත් අපි ෆිල්ම් එකට එක ගැඹුර ඇති කරන කාරණා.